අලුත්ම දවසක් රුමේනියාවේ තත්ත්වය පොඩ්ඩක් අපි පෙන්නන්නම්. මන්ට හොඳටම වෙලා තියෙන්නේ කට්ටිය බඩු ගන්න යනවා. තේනවනේ ඉස්සරහෙන්. ඉතින් ඔය මම තැනම නෝකයි තත්ත්වය. රුමේනියාවට එන්න තමයි කියන්නේ. එන්න පරියාඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. එන්න තව ඉස්සරහට හොඳට හොඳ වෙනවා අනිවාර්යෙන්ම. තියෙන තත්ත්වෙත් එක්ක දැන් මේ අවුරුද්දේ පඩි වැඩි වෙනවා. අවුන් පඩිය 4700 ගණක් විතර වෙන්න යන්නේ. ඒ කියන්නේ ග්‍රොස් සැලරි එක. නෙට් එක තව 2000 ගණන් නෙවෙන්නේ. ඒකත් එක්ක බලමු හොඳ දේවල් ටිකක් වෙනවා ඉස්සරහට. ඒජන්සි වලින් නම් වැඩිපුර ගන්නවා සල්ලි. තේරුම් නැහැ. එහෙම ගන්න එක නම්. මොකද ඇත්තට ලොග් ගන්න පඩිය වැඩි වෙලා නැහැ. ඒ වුණාට මේ එහෙම දීලා මේව කරන්න එපා. හරියට මේව කරන්න. ටුක්ටක් බලන්න තියෙන සමහර හොඳ ඒජන්සි තියෙනවා. අපි ආපු එකත් එහෙම තමයි. අපි ආපු ඒජන්සිය කියන්නම් මේව ඉතින් ප්‍රොමෝට් කරන්න නෙමෙයි. ආපු එකත් කියන්නම් මේ කියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක යටින් කමෙන්ට් එකක් දාන්නකො. එතන අපි ඒක මේව කරන්න අපිට පොඩි සපෝට් එකක් දෙන්න. බෙල් අයිකන් එක හදලා අපි හිතන්නේ අපි කට්ටියම ඉන්න 6 දෙනෙක් මේකේ ඔක්කොම ටික පුළුවන් උදව් පුළුවන් දේවල් කරනවා. යන්නේ තව කට්ටිය අපි රුමේනියාවේ තත්ත්වය අර එනේ මහේස් අයියා තමයි. මහේස් අයියේ. සීතලට කොහොම මේවලා තමයි යන්නේ කට්ටිය.